හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එන්නකෝ ඉතින් අද අපේ සුදු මහත්තයත් එක්ක සෙල්ලම් කරන්න. එයා ඉතින් දොයියලා නැගිට්ටේ දැනුයි. නැගිට්ට ගමන්ම කෑම කවන්නත් බෑනේ. ඒක නිසා මම එයත් එක්ක චුට්ටක් වෙලා සෙල්ලම් කර කර ඉන්නවා. ඒ සෙල්ලම් කරද්දි තමයි මට මතක් වුණේ ඉස්සර අපි චූටි කාලේ අපේ අම්මලාත් අපිත් එක්ක මෙහෙම සෙල්ලම් කරානේ කියලා. අපේ සහෝදර සහෝදරියෝයි අපේ අම්මලා තාත්තලා අපි ඔක්කොම එක්ක චූටි කාලේ සෙල්ලම් කරානේ. ඔයාලත් එහෙම සෙල්ලම් කරා නේද? අපි අපේ සහෝදරයොත් එක්ක කොච්චරනම් රණ්ඩු කරනවද? කොච්චරනම් ගහ ගන්නවද? ඒ හැමදේම අම්මා ඉවසගෙන දරාගෙන බලාගෙන ඉන්නවා. කියන්නකෝ බලන්න අම්මගෙන් ගුටියක් කාපු නැති කෙනෙක් ඉන්නවද කියලා. මම නම් ඉතින් අම්මගෙන් ඕන තරම් ගුටි කාලා තියෙනවා. දැන් ඉතින් ඒවා මතක් වෙද්දි හිනාත් යනවා. ඇයි ඉතින් අපි ඉස්සර කරපු වැඩ හැටියට ලොකු නරක වැඩ නෙමෙයි ඔන්න. චූටි දඟ වැඩනේ ඉතින් චූටි කාලේ කරන්නේ. ඒක නිසා අම්මලගෙන් ඕන තරම් ගුටි කාලා තියෙනවා. අපේ නම් ඉතින් මල්ලිලා දෙන්නනේ ඉන්නේ. එයාලත් එක්ක ඕන තරම් රණ්ඩු කරනවා. රණ්ඩු කරද්දි අම්මගෙන් ගුටි කනවා. අම්මා ඉතින් එක්කෙනෙක්ට ගහලා නිකන් ඉන්නේ නැහැ. අපි ඔක්කොටම තමයි ගහන්නේ රණ්ඩු කරද්දි. ඉතින් කොහොම සෙල්ලම් කර කර ඉද්දී මට මතක් වුණා අපි චූටි කාලේ අපෙන් අහන එකම එක ප්‍රශ්නේ. අපි ඔක්කොටම පොදුවේ අහන ප්‍රශ්නයක් තමයි පුතාලා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? අන්න ඒක. ඉතින් එක වෙලාවට එක උත්තර. එක වෙලාවට ડોක්ටර් කෙනෙක්, ටීචර් කෙනෙක්, නර්ස් කෙනෙක් ඔන්න ඔය වගේ කතා තමයි චූටි කාලේ කිව්වේ. කොහොම හරි ඔහොම සෙල්ලම් කරද්දී අම්මලා ළමයි වෙනවා, ලෙඩ්ඩු වෙනවා, කොච්චරනම් කට්ටිය වෙනවද? අපි සෙල්ලම් කරන හැටියට එයාලත් ඉතින් එක චරිත වෙනවා. එයාලා ඉතින් එහෙම වෙන්නේ අපිට තියෙන ආදරේට. දැන් ඉතින් අපිටත් ඉතින් ඒ අවස්ථාව තමයි උදා වෙලා තියෙන්නේ. මාත් ඉතින් අපේ සුදු මහත්තයත් එක්ක පුළුවන් හැම වෙලාවකම සෙල්ලම් කරනවා. එයාට කතන්දර කියලා දෙනවා. දැන් ඉතින් මෙහෙම බිම ඉඳගෙන ඉන්නේ. එයා දැනුයිනේ දොයියලා නැගිට්ටේ. නැත්තම් බිම තිබ්බ ගමන් දන ගාගෙන ගිහිල්ලා ඔය අපේ දොර ගාවින් බිමට බහිනවා. එක දවසක් බිමට පයින්න ගිහිල්ලා එතනින් වැටුණත් එක්ක එතනට වැටක් හදන්න දීලයි තියෙන්නේ. අපි ආයෙත් වීඩියෝ එකකින් අපේ චන්ඩියත් එක්ක හමු වෙමුකෝ. ඔයාලට බුදු සරණයි.